අද රූපවාහිනී නාලිකාවල පෙන්වන ටෙලිනාට්‍ය චිත්‍රපටි ළඟට සින්දු ගත්තොත් ඒවයේ ගොඩාක් ටෙලිනාට්‍ය වල තියෙන ප්‍රේම සම්බන්ධතා ගැනනේ. ඒතර අද දකින්න මේ ටෙලිනාට්‍ය ඊළඟට චිත්‍රපට වලින් ගොඩක් මේ ආදර කතාව දිවෙන්නේ පාසල් වයසේ ළමයි අතරේ. ඉස්සර ඔහොම දෙයක් තිබ්බේ නැහැ. ඒතර මේ හොඳට මේ පාසල් ඇඳුම ඇඳගෙන තමයි එයාලා ආදරය කරන්නේ. ඒතර ඒ පාසල් වයසේ ආදරය ඔවුන් ජනමාධ්‍ය ඔසේ අර අහිංසක පුංචි ළමයි හිතට මේක සුන්දර අත්දැකීමක් ඇටියට දෙනවා. එතකොට අර ළමයි අර අහිංසක පුංචි හිත තියෙන දරුවෝ ඒ අත්දැකීම Taman තුල සජීවී කරගන්න යනවා. දෙමව්පියොත් මේකට වග කියන්න ඕනි. අද වර්තමානයේ අම්මලා තාත්තලාට දරුවෝ ගැන බලන්න වෙලාවක් නැහැ. එච්චරකට එයාලා මුදල් පසුපස්සේ හඹා ගිහිල්ලා. ඊළඟට මගේ දරුවා ගෙදරින් එළියට යනවා. කොහේ යනවද? කවුද ඇසුරු කරන්නේ? කාත් එක්කද කතා කරන්නේ? ඒව හොයලා බලන්න අද දෙමව්පියන්ට විවේකයක් නැහැ. ඒ වගේම පුංචි කාලේ ඉඳන් අද අම්මලා තාත්තලා පුතේ දුවේ මේක හොඳයි මේක නරකයි මේක කරන්න එපා මේක කරන්න කියලා අම්මලා තාත්තලා පෙළඹෙන්නේ නැහැ. ඒක ලොකු විපතක්. ඒ වගේම තමයි සමහර විට මේ විපත කරන්නේ අම්මා තාත්තමයි. දරුවව මේ නව ලෝකෙට යවන්න ඕනි කියලා අම්මලා තාත්තලා පුංචි වයසේම දරුවන්ට නොයේක් විද්‍යුත් උපකරණ දෙනවා. නේද? ලැප්ටොප් ඊළඟට මොබයිල් ෆෝන් නේ ස්මාර්ට් ෆෝන් ටැබ් මේක নানা ප්‍රකාර දේවල් දෙනවා. මගේ දරුවා අලුත් දේවල් ඉගෙන ගන්නවා. විෂය කරුණු ඉගෙන ගන්නන් තිරේෂ අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගිය පුස්තකාලෙට නේද? ඒ විෂය කරුණු දැනගන්න අමතර පොත්පත් කියවන්න අපි පුස්තකාලයට ගිහිල්ලා පුස්තකාලයේ පොත් කියව අපි දැනුම එකතු කරගත්තා. නමුත් අද දරුවෝ ඒ විෂය කරුණු ඉගෙන ගන්න එයාලා ඉක්මනටම යන්නේ මොකටද? අර විද්‍යුත් උපකරණ වලට යන්නේ. එයාලා අන්තර්ජාලය හරහා තමයි ඒ කරුණු ගන්න යන්නේ. ඉතින් මුලින් ආකල්පය හොඳ වෙන්න පුළුවන්. නමුත් ජීවිතේ වැරදෙනවා. Tamanටම තේරෙන්නේ නැහැ. නරක දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා දියණිවරුන්ගේ ඒ පිරිසුදු ලස්සන පිරිසුදු ජීවිතය අපේ ඇස් පනාව පිටම විනාශ වෙලා යනවාද?